යේසු පිටයි ඔයාලා හැමෝටම. ඉතින් මම විශ්වාස කරනවා ඔයාලා හැමෝම සතුටින් සමාදානෙන් ජීවත් වෙනවා කියලා. ඉතින් සහෝදරයා සහෝදරිය, අද මම කතා කරන්න යන්නේ ඔයාලට මගේ ජීවිතේ මට මම මුහුණ දුන්න යම් කිසි අත්දැකීමක් පිළිබඳව. ඉතින් අපි හැමෝම අපේ ජීවිතේ නොයෙකුත් අත්දැකීම් වලට මුහුණ දෙනවා. අපි අපේ ජීවිතවල අපි නොහිතන විදිහට අපි සමහර විට අපි දෙවියන් වහන්සේ තුල ගමනක් ආරම්භ කරලා යද්දී අපිට නොයෙකුත් දේවල් වලට අපේ ජීවිත අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඔයාලා මම දන්නවා අපි මේ ලෝකේ අපි ජීවත් වෙද්දී අපි යුද්ධයක ජීවත් වෙන්නේ. ඒ යුද්ධය අපිට පේන්නේ නැහැ. මොකද අපි නොදකින දේවල්, අපිට පේන්නේ නැති දේවල් එක්ක අපි ඇත්තරම අපි යුද්ධයක් කරමින් තමයි අපි ජීවත් වෙන්නේ. මොකද යේසුස් වහන්සේ තුල අපි ජීවිතය අලුත් කරගත්තාම උන්වහන්සේ තුල අපි උන්වහන්සේගේ කැඳවීමට කීකරු වෙලා උන්වහන්සේ අපිට කතා කරාට පස්සේ අපි උන්වහන්සේගේ මාර්ගයේ ගමනක් යන්න ගත්තට පස්සේ අපි උන්වහන්සේ අපිට කතා කරපුවම අපි ඒකට කීකරු වුණාට පස්සේ අපි උන්වහන්සේට කීකරු වෙනවා. අපි උන්වහන්සේට ඊට පස්සේ අපි හදවතට ආරාධනා කරනවා, ශුද්ධාත්මයන් වහන්සේට අපි හදවතට ආරාධනා කරනවා. ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ හදවතට පැමිණෙනවා. ඉතින් ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ අපේ ජීවිතේ මඟ පෙන්වනවා. මොකද ඊට පස්සේ අපිට උන්වහන්සේගේ දරුවෙක් වෙන්න දේව දරුකම උන්වහන්සේ අපිට ලබා දෙනවා. මොකද රෝම පොතේ කියලා තියෙනවා මක්නිසාද දෙවියන් වහන්සේගේ ආත්මයන් විසින් ගෙන යන යම් පමණ දිනෙක ඇද්ද ඒ පමණ දෙනා දෙවියන් වහන්සේගේ දරුවෝ කියලා. ඉතින් සහෝදරයා සහෝදරිය, ඔයාලා මම දෙවියන් වහන්සේගේ දරුවන් විදියට ගමනක් යද්දී අපිට නොයෙකුත් අවස්ථාව, ඒ කියන්නේ නොයෙකුත් විවිධ දේවල් වලට අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. සමහර විට ඒ දේ සතුටු හිතෙන දේවල් වෙන්න පුළුවන්, අභියෝගාත්මක දේවල් වෙන්න පුළුවන්, දුක හිතෙන දේවල් වෙන්න පුළුවන්. ඉතින් මොන දේ කොහොම වුණත් අපිට අපේ ජීවිතේ අපි ඉස්සරහට ගමන් කරන්න ඕන. ඉතින් අපි දෙවියන් වහන්සේ තුල ගමනක් ඉදිරියට යද්දී අපි සමහර තැන්වලදී අපි අලුත් ජීවිතයක් නේ අපි ආරම්භ කරලා තියෙන්නේ. මොකද අලුත් ජීවිතයක් ආරම්භ කරුවාට පස්සේ අපිට අපේ පරණ ජීවිතය අපි අත්හරිනවා. මොකද දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ කියලා තියෙනවා, යේසුස් වහන්සේ කිව්වේ යමෙක් මානු වෙන්න කැමති නම් ඔහු තමාගේම ආශාවන් අත්හැර තමාගේ කුරුසිය රැගෙන මානු වෙන්න කියලා. ඉතින් අපි අපේ ආශාවන්, අපේ සියලුම කැමති දේවල්, අපි ආශා කරපු දේවල්, අපි අවුරුදු ගාණක් තිස්සේ අපි ඇබ්බැහි වෙලා හිටපු දේවල් අපි අමතක කරලා අපි ඒ වගේ ඈත් වෙලා අපි ගමනක් යන්න යද්දී අපිට සමහර වෙලාවල් වලට අපි ජීවිතය අලුත් කරගෙන තියෙන්නේ. දැන් හරිද? අලුත් කරගෙන තිබ්බට අපි ජීවිතේ දැන් අලුතෙන් ගමනක් යනකොට අපිට සමහර වෙලාවල් වලට ආයේ අපිට අපේ ජීවිතවල මේ අර අපි පරණ කරපු දේවල් අපිට මතක් වෙන්න පුළුවන්. අපිට අපේ අර ජීවිතේ අපි පරණ පුරුදු වෙලා හිටපු දේවල් නැවත වාරයක් යක්ෂයාට පුළුවන් අපේ හදවතට මතක් කරන්න. නැත්තම් නොයෙකුත් සිද්ධි වලින් අපිට මේ දේවල් අපි ඇස් හමුවට අපිට ගෙන එන්න. ඉතින් මං අද ඔයාලට කතා කරන්න යන්නේ දැන් අපි එහෙම අලුතෙන් ගමනක් පටන් ගත්තට පස්සේ අපිට මේ පැමිණෙන බාධා තියෙනවනේ. මොකද අපිට මේ පැමිණෙන එක මානසික ආශාවන්, තෘප්තීන්, ඒ දේවල් අපිට එනවා. මොකද අපේ මේක අපිට ෆ්‍රී වීල් එකක් දීලා තියෙනවා උන්වහන්සේ. අපිට නිදහස් කැමැත්තක් දීලා තියෙනවා අපිට දේවල් තෝරගන්න, බේරගන්න. ඉතින් අපි කරන්න ඕන මොකද්ද? අපිට දැන් මොකද උන්වහන්සේගේ වචනේ කියලා තියෙනවා එපිස 6:12 වෙනි පරිච්ඡේදයේ අපේ මේ ජීවිතය අපි යුද්ධයක් එක ගමන් කරන්න කියලා. ඒ කියන්නේ මක්නිසාද නුඹලාගේ මේ යුද්ධය මාංශයටත් රුධිරයටත් විරුද්ධව නොවේ, අන්ධකාර බලධාරීන්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත්. ඒ කියන්නේ අර අපිට නොපෙනෙන, ඒ කියන්නේ මාංශයට රුධිරයටත් විරුද්ධව නොවේ කියලා මෙතනින් කියන්නේ. අපිට අපේ ජීවිතේ අපි මිනිසුත් එක්ක අපිට තියෙන ප්‍රශ්න දැන් අපිට සමහර වෙලාවට අපිට මං කිව්වේ දැන් අපිට අර මොනහරි අපිට කවුරුත් එක්ක හරි අපිට තියෙන පෞද්ගලික ප්‍රශ්නයක් අපිට ආයෙත් පැන නගින්න පුළුවන්. අපේ පරණ ජීවිතේ තිබ්බ ප්‍රශ්න තියෙනවානේ. අපි දෙවියන් වහන්සේ තුළ ජීවිතය අලුත් කරගත්තට පස්සේ අපිට පරණ ජීවිතේ තිබ්බ තරහවල් මරහවල් අපිට නැවත ආයෙ අපේ ජීවිතයට පැමිණෙන්න පුළුවන්. අපි කාත් එක්ක හරි වෛරයක් තිබ්බනම්, අපි කාත් එක්ක හරි ක්‍රෝධයෙන් ජීවත් වුණා නම්, කාට හරි ණයක් වෙලා ජීවත් වෙලා තිබ්බනම් අපි ජීවිතය අලුත් කරගන්න. හරිද? අපේ ජීවිතය අලුත් වුණා. ඒත් අපේ පරණ දේවල් තාම සමහර විට හැමම තියෙන්න පුළුවන්. ඒත් අපි කරන්න ඕන මොකද්ද? අර මාංශයටත් රුධිරයටත් විරුද්ධව නොවේ කියලා මෙතනින් අදහස් කරන්නේ දැන් අපේ හදවතට එන දේවල් තියෙනවානේ. සමහර දේවල් මං කිව්වේ අපිට කාත් එක්ක හරි අපිට වෛරයක් තියෙනවා.
පරණ අපිට වෛරයක් තිබ්බා. ඉතින් ඒ වෛරය අපේ හදවතේ හටගෙන තියෙන්නේ අපි හිතලම නෙමෙයි. අපි විසින්ම නෙමෙයි අපි ඒ වෛරයේ පුද්ගලයාත් එක්ක අපි බැඳගෙන තියෙන්නේ. ඒ තමයි අපිට නොපෙනෙන දේවල් වලින් තමයි අපි ඒ වෛරය බැඳගෙන තියෙන්නේ. මොකද අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. අපිට පේන්නේ නැහැ. මොකද මිනිස්සෙක්ව දැක්කම අපිට මේ මිනිස්සයා ගැන ඊර්ෂ්‍යාවක් හිතෙන්නේ. අපිට මේ මිනිස්සයා ගැන උඩඟුකම අපිට මේ මිනිස්සයාට වඩා අපිට තිබ්බනම් කියලා අර දේවල් එහෙම හිතෙන්නේ ඒ අපි නෙමෙයි. ඒ අපි තුල තියෙන අපේ දුර්වල තැන් අපිට පෙනෙන්නේ නැති යක්ෂයා අපිට අපේ ජීවිතේට ඇතුල් වෙලා තියෙනා සිදුරු තමයි අපිට පෙන්වන්නේ. අපිට ඒ සිදුරු වලින් තමයි යක්ෂයා අපිට පෙන්වන්නේ අන්න අර කෙනාට වඩා ඔයා ඉහළට යන්න, අන්න අර කෙනාට වඩා ඔයාට මේ දේ තිබ්බනම් හොඳයි, ඔයා අන්න අර කෙනාට වඩා ඔයාට ගායන හැකියාව තියෙනවා නම් හොඳයි, අන්න අර කෙනාට වඩා ඔයාට මුදල් තිබ්බනම් හොඳයි කියලා අර ඒ තව කෙනෙක්ව පාගගෙන ඉස්සරහට යන්න අපිට මේ දේවල් අපිට හදවතට අපේ ගෙනෙන්නේ යක්ෂයා. මොකද ඒකයි අපි කියන්නේ. මොකද අපි මේ ගත කරන ජීවිතේ අපි යුද්ධයක් එක්ක ජීවත් වෙනවා කියලා. අපිට ඒ යුද්ධය අපිට පේන්නේ නැහැ. අපේ ඇස් දෙකෙන් අපිට පේන්නේ නැහැ. දැන් කවුරු හරි අපිට අපේ යාළුවෙක් ඉන්නවා. හරිද? අපේ යාළුවෙක් ඉන්නවා. ඒ යාළුවට අපිට වඩා හොඳට හැකියාවල් තියෙනවා. අපි කියමු එයාට හොඳට ඉගෙන ගන්න පුළුවන්. එයාට හොඳට මුදල් තියෙනවා. ඉතින් අපිට එතකොට ඒ යාළුව දැක්කම අපිටත් හිතෙනවා අනේ මටත් මේ වගේ මුදල් තිබ්බනම්, අනේ මටත් මෙයා වගේ ජීවත් වෙන්න තිබ්බනම් කියලා අන්න අපිට හිතෙනවා. එතකොට නිකන් අපිවම පහත් කරගෙන අපිට නිකන් එයාගෙන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා. අර ඒ දේවල් අපිට පේන්නේ නැහැ. ඒ දේවල් අපේ හදවතෙන් තමයි ඒ දේවල් ඇති වෙන්නේ. ඒ දේවල් අපේ හදවතෙන් ඇති වුණාට ඒ දේවල් අපේ ඇස් දෙකෙන් අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ නැහැ දැන් අපේ හදවත ඇතුලේ මෙන්න මෙහෙම දෙයක් ක්‍රියාත්මක වෙනවා. අපිට ඒ දේවල් පේන්නේ නැහැ. ඒකයි අපිට කියන්නේ මේ යුද්ධය මාංශයට රුධිරයටත් විරුද්ධව නොවේ කියලා. ඒ කියන්නේ අපිට මිනිහෙක් එක්ක වෛරයක් හට ගන්නවා නම් ඒ දේ අපි නෙමෙයි මිනිහයත් එක්ක හටගන්න. අපි නෙමෙයි. මේ ඇත්තරම මේ අපි මාංශයක්. හරිද? අපේ ජීවිත අපි මාංශයක් සහ අපි ආත්මයක් එක්ක තමයි අපි ජීවත් වෙන්නේ. අපිට සිරුරක් දීලා තියෙනවා, දි รา පත් වෙන සිරුරක් සහ අපේ ආත්මයක් තියෙනවා. අපිට ප්‍රඥාව තියෙනවා, අපිට නුවණ තියෙනවා, අපිට සතුන්ට වඩා තේරුම් ගන්න හැකියාව තියලා තියෙනවා. සතුන්ට කරන්න බැරි. මොකද සතුයි මිනිස්සුයි අතරේ වෙනසක් තියෙනවා. ඔයාලා ඒ දේ හැමෝම දන්නවා. මොකද සතුන්ට තේරුම් ගන්න හැකියාවක් නැහැ. සත්වයන්ට දෙයක් හිතලා කරන්න බෑ. මම මේ වෙලාවට මේ දේ කරනවා කියලා සත්තුන්ට කරන්න බෑ. ඒ දේ කවදාවත්. ඒත් මිනිස්යන්ට සත්තුන්ට වඩා අර අභිබවා ගියපු ප්‍රඥාවක් නුවණක් දෙවියන් වහන්සේ දීලා තියෙනවා. ඉතින් සහෝදරිය මම ඔයාලට කිව්වේ අපිට මේ දේවල් අර මං කිව්වේ මාංශයට රුධිරයටත් විරුද්ධව නොවේ කියලා කිව්වේ. අපි නෙමෙයි දැන් මට ඔයාට තව මිනිහෙක් එක්ක වෛරයක් හට ගන්නවා නම් ඒ ඔයා නෙමෙයි. ඒ ඔයා තුළ ක්‍රියාත්මක වෙන ඔයාගේ ආත්මික දේවල් වලින් තමයි ඒ වෛරය ඔයා තුළ හට ගන්නවන්නේ. ඒකයි අපි මේ කියන්නේ අපේ මේ යුද්ධය මාංශයටත් රුධිරයටත් විරුද්ධව නොවේ. අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවයි කියලා. ඉතින් මේ වචනවල තියෙන තේරුම් ඉතාමත් ගැඹුරුයි. මට ඒක ඒ සමහර වචන තියෙනවා මේ අධිපතිකම්, පරාක්‍රමධාරීන්, අන්ධකාරයේ ලෝකේ මුලාදෑනින්, ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්. ඉතින් සහෝදරයා බලන්න මේ වචනවල තියෙන තේරුම අපි තේරුම් ගන්න. ඒ වචනවල තේරුම් ඇත්තටම මේ හරි වචන ගැඹුරුයි කියලා අපිට තේරෙනවාට ඒ වචන වලින් අපිට කතා කරන්නේ මේ අපේ මේ යුද්ධේ ඔයාට ඔයාගේ හදවතේ ඔයාට කවුරු හරි කෙනෙක් ගැන ඊර්ෂ්‍යාවක් ඇති වෙනවා නම් ඒ ඔයා නෙමෙයි. ඔයා තුල ක්‍රියාත්මක වෙන අන්ධකාර දේවල් තමයි ඒ දේවල් හට ගන්නවන්නේ. ඔයාට තව කෙනෙක්ව දැක්කාම පිරිමි කෙනෙක්ට ගැහණු කෙනෙක්ව දැක්කාම විවිධ ආශාවන් නැති වෙනවා නම්, විවිධ දේවල් හදවතට එනවා නම්, විවිධ අනවශ්‍ය දේවල් තමන්ගේ හදවතට එනවා නම් ඒ තමයි ඔයාගේ තුලේ තියෙන යක්ෂයා ඔයාගේ හදවතට දාලා තියෙන ආත්මික දේවල්. ඒ යක්ෂයා ඔයාගේ ජීවිතයට ඇතුල් වෙලා තියෙන සිදුරු. ඔන්න ඔය සිදුරු වලට අපි විරුද්ධව අපි යාඥා කරන්න ඕන. මොකද ඔය අපිට නොපෙනෙන දේවල් ගැන අපි දෙවියන් වහන්සේට යාඥා කරාම ඒ නොපෙනෙන ඔය සිදුරු, ඔය අන්ධකාර දේවල්, බලධාරී මුලාදෑනින් කියන ඔය කට්ටියගේ ඔය දේවල්, ඔය දුෂ්ටකමේ ආත්ම සේනාවන් ඔය කරන දේවල් වලට අපි විරුද්ධව අපි යාඥා කරද්දී ඒ කට්ටියට අපේ හදවත තුල ඉන්න බෑ. අපිට පේන්නේ නැහැ එයාලා අප තුල ඉන්නවා කියලා.
අපිට ඇත්තරම පේන්නේ නැහැ. එහෙම මේ මෙයා හරි ලොකු එක්කෙනෙක් වෙන්න ඇති. දුෂ්ටකම එක්කෙනා මෙයා මෙහෙම වෙන්න ඇති. එයාගේ කොණ්ඩේ දිග ඇති, කොණ්ඩේ ලොකු ඇති. එහෙම අපිට පේන්නේ නැහැ. අපිට මේ දේවල් පේන්නේ නැති වුණාට අපි තුල මේ දේවල් සිද්ධ වෙනවා. මොකද මේ ලෝකේ අපි නොපෙනෙන අපිට පෙනෙන්නේ නැති දේවල් තියෙනවා. පෙනෙන්නේ නැති තල කිහිපයක් තියෙනවා අපිට පේන්නේ අපි අවට තියෙන ගස්කොළ, ඊරසඳ තාරකා, මිනිස්සුයෝ, අන්න ඒ වගේ දේවල් අපිට ඇස් දෙකෙන් පේනවා. ඒත් අපිට නොපෙනෙන දේවල් තියෙනවා. නොපෙනෙන දෙයක් අපේ ජීවිතවල අපි හැමෝගෙම ජීවිතවල තියෙනවා. කොච්චර මිනිස්සු මොන දේ කිව්වත් මිනිස්යන්ගේ ජීවිතවලට යක්ෂයාට ඇවිල්ලා පොඩි සිදුරක් හදලා යක්ෂයාට පුළුවන් තමන්ගේ ජීවිතේ එක එක්කෙනාගේ ජීවිතවලට ඇතුල් වෙලා විවිධ ආශාවන්, විවිධ දේවල්, විවිධ තරහා ගැන්වීම්, කෝප කිරීම ඇති කරන්න යක්ෂයාට ඉඩකඩ තියෙනවා. මොකද ඒක අපි තමයි ඒ දෙයට ඉඩ දෙන්නේ. ඌ ඇවිල්ලා, යක්ෂයා ඇවිල්ලා අපේ ජීවිතවලට හරි හායි මම තමයි යක්ෂයා කියලා ඌ ඇහුත් ඒ යක්ෂයා කියන කෙනා ඇතුල් වෙන්නේ නැහැ. ඔය ආත්මික මුලාදෑනින් කියන අය, ඔය අන්ධකාරයේ මුලාදෑනින්, ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන් කියන අය ඇවිල්ලා හායි හූයි කියලා දොරට තට්ටු කරලා එන්නේ නැහැ. අපි නොදැනුවත්වම තමයි යාලා අපේ ජීවිතවලට ඇතුල් වෙන්නේ. ඒ කියන්නේ අපිට තේරෙන්නේ නැහැ මේ දේවල්. අපිට පෙනෙන්නේ නැති තැන් වලින් අපි හිතන්නෙම නැති තැන් වලින් වෙන්න පුළුවන්. මොකද අපි සිතනවා සමහර වෙලාවල් වලට මම මේ ඊයේ පෙරේද මගේ හදවතට දෙවන්නාසේ කතා කරපු දෙයක් තමයි අපි හිතනවා වැඩිපුරම අපේ තියෙන ශක්තියින් දුර්වලතා අපේ ජීවිතේ අපි හැමෝටම තියෙන ශක්තියින් සහ දුර්වලතා. ඉතින් අපි හිතනවා වැඩිපුරම අපේ දුර්වලතා තුලින් තමයි යක්ෂයාට අපේ ජීවිතවලට ඇතුල් වෙන්න පුළුවන් කියලා වැඩිපුරම. නැහැ සහෝදරයා සහෝදරිය. යක්ෂයා කියන කෙනාට අපේ ජීවිතවලට අපේ ශක්තියින් තුලින් පවා ඇතුල් වෙන්න පුළුවන්. මොකද ඔයාගේ ජීවිතයේ තියෙන ස්ට්‍රෙන්ත්ස් සහ වීක්නස් ඔයාලා කැටගරි කරලා ගත්තොත් ඔයාලා කොටස් දෙකකට බෙදලා ඔයා බලන්න ඔයාගේ ජීවිතයේ තියෙන ශක්තියින් සහ දුර්වලතා. ශක්තියින් කියන්නේ ඔයාට කොන්ෆිඩන්ස් එකක් ඇතුව ඔයාට කරන්න පුළුවන් දේවල්. කිසිම පැකිලීමකින් තොර දැන් අපි කියමුකෝ ඔයාගේ ජීවිතේ ශක්තියක් තමයි බෝල්ඩ්නස් එක. හරිද? ඒ කියන්නේ ඔයාට අපි කියමු කොන්ෆිඩන්ස් එක කියලා. ඒ කියන්නේ ඔයාට කිසිම පැකිලීමකින් තොරව යම්කිසි දෙයක් ගැන ඔයාට ඉදිරියට පියවරක් ගන්න පුළුවන් හැකියාව ඔයාගේ ශක්තියක්. ඉතින් යක්ෂයාට පුළුවන් ඔයාගේ ශක්තියින් තුලින් ඔයාගේ ජීවිතයට ඇතුල් වෙලා ඔයාට දුර්වල තැනක් ඔයාගේ ජීවිතේ ගොඩනගන්න පුළුවන්. මොකද අපි හිතන්නේ අපේ දුර්වල තැන් වලින් විතරයි සතුටට ඇතුල් වෙන්න පුළුවන් කියලා නැහැ. ඌට පුළුවන් අපේ ශක්තියින් තුලින් පවා අපේ ජීවිතයට ඇතුල් වෙන්න. මොකද අපේ දුර්වල ස්ථාන තමයි අපිට දුක හිතෙනවා නම්, අපිට වැඩිපුර මිනිස්සු ගැන තරහ යනවා නම්, අපිට කෝපය ඇති වෙනවා නම්, අන්න ඒ දේවල් වලින් අපිට සතුට අපේ ජීවිතයට ඇතුල් වෙන්න පුළුවන්. ඔව්. ඒත් අපේ ශක්තියින් තුලිනුත් සමහර වෙලාවල් වලට අපේ ජීවිතවලට සතුටට ඇතුල් වෙන්න පුළුවන්. මොකද අපි වැඩිපුර අපි ගැන ඕවර් තින්ක් කරන්න ගියොත්, අපි වැඩිපුර අපි ගැන හිතන්න ගියොත්, එතකොට අපේ ජීවිතේ අපි උඩඟුකමක් ඇති වෙනවා අපේ ජීවිතවල. අන්නේ උඩඟුකම තුලින් සතුටට පුළුවන් අපේ ජීවිතේ අන්තයට ගෙන යන්න. ඉතින් සහෝදරයා සහෝදරිය, මම අද දවසේ ඔයාලත් එක්ක ඉතාමත් සුළු දෙයක් කතා කරේ. ඉතාමත් චූටි අදහසක් කතා කරුවේ. ඒත් ඒක අදහස මං හිතනවා ඔයාලා හැමෝටම තේරුම් යන්න ඇති. අපි අද කතා කරුවේ එපිස 6 වෙනි පරිච්ඡේදයේ 12 වෙනි පදේ කියලා තියෙන්නේ මක් නිසාද අපේ පොර බැදීම වනාහි මාංශයට සහ රුධිරයට විරුද්ධව නොවේ. අධිපතිකම් වලටත් පරාක්‍රමධාරීන්ටත් මේ අන්ධකාරයේ ලෝක මුලාදෑනින්ටත් ස්වර්ගීය ස්ථානවල සිටින දුෂ්ටකමේ ආත්ම සේනාවන්ටත් විරුද්ධවයි. ඉතින් සහෝදරයා සහෝදරිය, ඔයාලගේ ජීවිතේ ඔයාලට මොකක් හරි ඔයාලගේ දුර්වල තැනක් තියෙනවා නම්, දුර්වල තැන් කොලයක් අරගෙන ලියන්න ගියොත් අපේ දුර්වල තැන් අපිට සමහර විට අපිට ලියලා ඉවර කරන්න බැරි වෙන්න පුළුවන්. අපිට අපේ ජීවිතවල අපි නොදැනුවත්වම අපේ ජීවිතවල දුර්වල තැන් තියෙනවා. අපි කරන්න ඕන අන්නේ දුර්වල ස්ථාන එකින් එක අරගෙන දෙවියන් වහන්සේට යාඥා කරන්න. ස්වාමීන් වහන්සේ, මගේ ඇස් දෙක පවිත්‍ර කරන්න, මගේ හදවත පවිත්‍ර කරන්න. ශරීරයේ පහන නම් ඇස කියලා උන්වහන්සේ කිව්වා. ඉතින් ඒ ඇස පවිත්‍රව තියාගන්න නිතරම අපි වග බලා ගන්න ඕන සහෝදරයා සහෝදරිය. අපේ ඇස් දෙක පවිත්‍ර කරගන්න ඕන. අපේ හිතට එන සිතුවිලි අපි පවිත්‍ර කරගන්න ඕන. අපි කියන්න ඕන දෙවියන් වහන්සේට අපේ තියෙන දුර්වල තැන්, ස්වාමීන් වහන්සේ මගේ මේ දුර්වල තැනට ඔබ වහන්සේ අත ගසන්න. ඔබ වහන්සේගේ ඒ ලේ බිඳු මගේ දුර්වල වූ ස්ථානවලට, මගේ දුර්වල සිදුරු වලට ඔබ වහන්සේගේ ලේ වලින් පිරිසිදු කරන්න. ඔබ වහන්සේගේ ලේ වලින් මගේ දුර්වල ස්ථාන වසන්න කියලා ඔයාලා කියන්න දෙවියන් වහන්සේට, යේසුස් වහන්සේට කියන්න. උන්වහන්සේ ඒවට උත්තර ලබා දෙනවා. ඉතින් ඔයාලා හැමෝටම මම අද කතා කරපු දේ මම විශ්වාස කරනවා ඔයාලා හැමෝටම මේ දේ තේරුම් ගන්න ඇති කියලා. ඉතින් ඔයාලා හැමෝටම ආශිර්වාදමත් දවසක් වේවා. යේසු පිහිටයි.